අද අපි හදනවා crispy potatoes. ටී ටයිම් එකට ස්නැක් එකක් විදිහට මේක මරේ මරු. අපි මේක හැදුවේ තේ බොන්න තමයි. ඔන්න මං ඉස්සෙල්ලාම අර ටික තැම්බෙන්න තිබ්බා. බාගෙට තැම්බිගෙන එද්දී දැන් මම මේකට ලුණු දාගන්නවා. පොඩ්ඩක් අරලා බලන්න ඕනේ. මෙන්න මෙහෙම බාගෙට තැම්බිගෙන එද්දී තමයි මම ලුණු දාගත්තේ. තව චුට්ට වෙලාවක් තියලා මේක බා ගන්න ඕනේ. ගොඩාක් බෙරි වෙන්න තඹ ගන්නේ නැහැ. දැන් මේක නිවෙන්න තියලා පොතු ටික ගලවලා චොප්ප කරගන්න ඕනේ. මම මේ අල ටික අතින් හොඳට පොඩි කරගෙන තමයි ස්පැචුල එකෙන් චුට්ටක් මෙහෙම මික්ස් කරගත්තේ. ඊට පස්සේ මම මේකට දාගන්නවා corn flour. ඊට පස්සේ මිරිස් කුඩු තේ හැන්දක් විතර තව ලුණු චූට්ටකුත් මම දාගන්නවා. corn flour මම ඉස්සෙල්ලාම ටිකක් තමයි එකතු කරගත්තේ මේකට. ඊට පස්සේ ඔක්කොම හොඳට මික්ස් කරගෙන තමයි මේකට ටික මම තව corn flour දාගන්නේ. corn flour ටික දාගෙන මේ අල එක අතේ ඇලෙන්නේ නැති වෙන ගානට ටිකක් ඝන ඩෝ එකක් විදිහට එනකන් හොඳට මික්ස් කරගන්න ඕනේ. ඔන්න දැන් නම් ඒක හරි. මෙන්න මේ වගේ ඇලෙන්නේ නැති ඝන ඩෝ එකක් විදිහට ටිකක් තියෙන්න ඕනේ. දැන් මම මේක චූටි බෝල වලට අරගෙන ඊට පස්සේ බෝල කරගන්න ඕනේ. බෝල කරලා මේක තලන්න ඕනේ. බෝල කරගෙන මම මේක මෙන්න මෙහෙම චුට්ටක් තලලා කොටු හැඩයකට හදා ගන්නවා. එකත් එකක් හදාදී අතේ ඇලෙනවා වගේ හින්දා මම පොල් තෙල් චුට්ටක් ගා ගන්නවා. කුටා පොල්තේ චුට්ටක් ගාගත්තාම ඔය තියෙන්නේ ෂෝක් එකට. මෙන්න මේ වගේ හදාගෙන බෙදලා කන්න ඕනේ. මේ තියෙන්නේ මං හදාගත්ත ටික. දැන් මම මේක බෙද ගන්න යන්නේ. මේක ඩීප් ෆ්‍රයි කරගන්න ඕනි හින්දා මං ගත්ත මගේ පොඩි තාච්චිය. මොකද මං ගාව තියෙන්නේ ලොකු පෑන් එකක්. හිමින් සැරේ මේ ටික ඉතින් බෙද ගන්න ඕනේ. ඔන්න තව ටිකක් මන් දාගත්තා. මේකේ මැදත් ටිකක් ෆ්‍රයි වෙලා එන්න ඕනේ හින්දා අඩු ගින්දරේ තමයි බෙද ගන්න ඕනේ. එතකොට මේක සුපිරියට එනවා. අන්තිමට අපේ crispy potatoes ටික. වව් ටී ටයිම් එකට එතකොට බයිට් එකකට මේක සුපිරි. අපේ වීඩියෝ එක තාසනම් අපේ channel එක subscribe කරන්න.